වර්තමානයේ ජීවන රටාවත් එක්ක දරුවන් ජීවත් වෙන්නේ ඉන්ස්ටන්ට් ලෝකයක. ඒ කියන්නේ දරුවන්ට යම් දෙයක් අවශ්‍ය වුණාම ඒ මොහොතේම ලබා ගන්න ලෝකයක දරුවන් හුරු වෙලා ඉන්නවා. බඩගින්නක් වුණාම ෂණික ආහාරයක් ලබා ගන්න. ඒ වගේම තමයි දරුවන්ට යම් දෙයකින් සතුටු වෙන්න ඕන වුණාම ෆෝන් එකක් අතට අරගෙන යම්කිසි හාස්‍යජනක වීඩියෝවක් බලන්න. එහෙම නැත්නම් TikTok වීඩියෝවක් බලලා හාස්‍යජනකත්වයේ ලබා ගන්න දරුවන් හුරු වෙලා ඉන්නවා. ඒ කියන්නේ දරුවන්ට දෙයක් ඕන වුණාම සෙනකින්ම ඒ දේවල් ලබා ගන්න තමයි පෙළඹිලා ඉන්නේ. ඔබේ දරුවත් එවැනි දරුවෙක්ද? හැබැයි වෝල්ටර් මිෂෙල් කියන මනෝවිද්‍යාඥයා මේකට හරි අපූර්ව කතාවක් කියනවා. දරුවන් හුරු කළ යුත්තේ දෙයක් ඉල්ලූ සැනින් ලබා ගන්න නෙමෙයි. මේකට ඔහු පාවිච්චි කරනවා ධනාත්මක උපස්තම්භන න්‍යාය සහ ඍණාත්මක උපස්තම්භන න්‍යාය. ඒ කියන්නේ දරුවෙකු යම්කිසි ජයග්‍රහණයක් ලැබුව විට ඒ දරුවාට යම්කිසි අවශ්‍යයි දෙමව්පියන්ට පැවසූ දෙයක් ඒ දරුවට ලබා දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි දරුවෙකු යම්කිසි අසමත්භාවයක් ලැබුව විට ඒ දරුවා ඉල්ලන දෙය ප්‍රමාද කර ලබා දීම වැනි මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මෙයින් වෙන්නේ මේ දරුවගේ චිත්ත වේග නිසියාකාරව කළමනාකරණය කර ගැනීමට හුරු වීම. දරුවගේ චර්යා රටාව නිසගයින්ම පාලනය කර ගැනීමකට දරුවා මනෝවිද්‍යාත්මක නැඹුරු වීමක් දක්වනවා. ඉතින් වෝල්ටර් මිෂෙල් මනෝවිද්‍යාඥයා කියන විදිහට කුඩා කල දරුවෙකු ඉල්ලූ සැනින් දෙයක් ලබා දුන් විට මේ දරුවා ඇඬීම නිසා හෝ ගෙදර බඩු මුට්ටු පොලේ ගැහිම නිසා හෝ දෙමව්පියන් එක්ක රණ්ඩු සරුවල් කර ගැනීම නිසා හෝ දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නවා දේවල් ලබා දෙන්න. හැබැයි මෙවැනි දරුවන් තමයි වැඩිවියට පත්වීමේදී චිත්ත වේග පාලනය කරගන්න බැරිව පෞල් ජීවිත විනාශ කරගන්නේ, රැකියා කරන ස්ථානයේ සමාජීය තත්වයන් තුළ, ඒ වගේම රටරටවල් අතර පවා සමාජ මට්ටම් තුළ යම් යම් කලකෝලාහලකාරී තත්වයන් ඇති කරගන්නේ මෙවැනි චිත්ත වේග පාලනය කරගන්න බැරි දරුවන්. කුඩා කල ඉල්ලූ සැනින් දෙයක් ලබා දුන් විට මේ දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේදීත් මෙවැනි තමන්ට අවශ්‍ය දේ, තමන්ට අවශ්‍ය අදහස එසැනින්ම ලබා ගන්න බැරි වුණාම මොවුන් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබේ දරුවාත් චිත්ත වේග නිසියාකාරව පාලනය කරන දරුවෙක් බවට පත් කරන්න නම්, ඉවසීම පුරුදු කරන්න නම් මනෝවිද්‍යාත්මකව දරුවෙකු යම්කිසි දෙයක් ඉල්ලූ සැනින් එය දීමට පුරුදු වන්නට එපා. දරුවාට යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරන්නම් දරුවා ඉල්ලන දෙය මදක් ප්‍රමාද කර ලබා දුන්නයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ දෙමව්පියනි. ඉතින් ඔබේ දරුවාත් ධනාත්මක දරුවෙක් බවට පත් කරන්න නම්, වැඩිහිටියෙක් වුණාට පස්සේ චිත්ත වේග නිසියාකාරව කළමනාකරණය කරගෙන මනා පෞරුෂයකින් යුතු දරුවෙක් බවට පත් කරන්න නම් ඔබත් ඔබේ දරුවා යම්කිසි දෙයක් ඉල්ලන විට එය දීමේදී වඩාත් සැලකිලිමත් වන්න.